ආයෙත් සුපදවසක් කියලා පිළිගන්න හැමෝම වීඩියෝ එක යන්න කලින් කරුණා කරලා අපිව subscribe කරන්න, like කරන්න, share කරන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඔයගොල්ලෝ දන්නවා මම නිදර්ශන තියෙන ලොකුම කතිකාව තමයි 2026 අයවැය. මාලිමා රජය විසින් ඉදිරිපත් කරපු දෙවෙනි අයවැය විදිහට 2026 ඉදිරිපත් කරන අයවැය පිළිබඳ මිනිස්සුන්ගේ කතිකාව විවිධාකාරයි. ඒ අතරින් බොහෝ විට සමහරු හිතනවා ඒක සාර්ථකයි නෙවෙයි කියලා එහෙම කියලා හිතුවොත් ඉන්නේ. ඒ වගේම මධ්‍යස්ථ විදිහේ දිහා බලන කට්ටියකුත් ඉන්නවා. ඒ අතර බොහෝ දුරට අපිට තියෙන ප්‍රශ්නේ දැන් ජනතාවත් එක්ක කතා කරලා බලනකොට ජනතාවගේ මතය අරන් බලනකොට බහුතරය ඒක ඔයගලන්ට සමාජ මාධ්‍ය යාළුවෝ දකින්න පුළුවන්. ඔය කමෙන්ට් සෙක්ෂන් වලින් බලන්න පුළුවන්. මොකද දෙනෙක්ගේ ආකල්ප තියෙන්නේ ඒක ධනාත්මකයි කියලා. ඒ කියන්නේ සාමාන්‍ය යම් දෙයක් මේ රජයෙන් ඉදිරියට ගෙනියන්න පුළුවන් වැඩ පිළිවෙලක් තියෙනවා කියන එක හැමෝම පොදුවේ පිළිගන්නවා. හැමෝම කිව්වට ඉතින් බහුතරය පිළිගන්නවා. ඉතින් ඕක පිළිනොගන්න කොටසකුත් ඉන්නවනේ. ඒ අතර සදාහාරය අතර ඉන්නේ විපක්ෂයේ ආර්ථික ස්ථාරලා කියලා හිතාගෙන ඉන්න ඔය ලොකු තනතුරු දරපු රජයේ මුදල් අමාත්‍යාංශවල පරිපාලන නිලධාරීන් වගේ හිටපු අය, එතකොට රාජ්‍ය සේවයට සම්බන්ධ හිටපු තනතුරු දරන අය, මහාචාර්යවරු වගේ ලොකු කට්ටිය එහෙම සමහරු ඉන්නවා. ඒ කියන්නේ සේරම ගැන නෙවෙයි. බහුතරයක් වගේ විපක්ෂයට සම්බන්ධ අය තමයි ඉන්නේ. ඒගොල්ලන්ගේ අදහස් අනුව නම් මේක ඉතින් අන්තිම අසාර්ථක බංකොලොත් වෙච්ච මේ අදක්ෂ අයවැයක් කියන එක තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒගොල්ලෝ එකේ කරුණු පෙන්නලා දෙනවා මෙහෙමයි කියලා පෙන්නලා දෙනවා. ඉතින් එහෙම පෙන්නලා දෙන අතර ජනතාව කියනවා අපිට මේකෙන් සතුටු වෙන්න පුළුවන්, අපිට යම් කිසිවක් තියෙනවා මේ කියලා එහෙම ජනතාවක් කියනවා. ඒක කියන කොටසකුත් සුළුතරයක් ඉන්නවා නැත්තේ නෑ ඉන්නවා. ඉතින් අපි ඔය දෙපැත්තම කියලා නම් සමාලෝචනය කරලා බැලුවොත් එහෙම ඇත්ත වශයෙන්ම කියනවා නම් අපිට සාධනීය තොරතුරු ඔය අයවැය ඇතුළේ තියෙනවා. ඒ කියන්නේ අපිට මේ රටක් වශයෙන් ඉදිරියට ගමන් කරන්න පුළුවන් යම්කිසි ආලෝකයක් ඒකේ තියෙනවා කියලා අපිට තේරෙනවා. මොකද කලින් ඉදිරිපත් කරපු අයවැය එක්ක සාපේක්ෂව බලනකොට ඊට වඩා ලොකුම ප්‍රශ්න තමයි දැන් මේ රට මාලිමාව බාර ගන්නකොට රටක් විදිහට මේ හොඳ තත්ත්වයක පිට රටක් වෙන බාරගත් දශක ගානක් තිස්සේ වකම් කරලා දූෂිතකම් කරලා ණය කරලා බංකොලොත් කරලා ලෝකයේ ඉදිරියේ අපි බංකොලොත් එක රටක් කියන එක මේ ලෝකෙම තම පිළිගන්න සිද්ධ වෙන තැනක ඉතිරි අඩු ගානේ ගත්ත ණය ටික ගෙවා ගන්න ණයට පොලිය ගෙවා ගන්නවත් බැරි මට්ටමකට බංකොලොත් කරලා ඇදලා දාපට නැතිබුණේ. ඉතින් ඒ වගේ රටක් අරගෙන විශාල දූෂණ පිළිසන වලින් එම්බත් වෙච්ච බටකාව මිනිස්සු කොටසක් ඉන්න රටක් නෙවෙයික. ඉතින් කිසිම තැනකදී මේක ඉස්සරහට කරගෙන යන්න ඔය වගේ දෙයක් ඔය තරම් ධනාත්මකව ඉදිරිපත් කරන්න ලැබිච්ච එක ගැන අත්‍තරම සතුටු වෙනවා. මොකද ජනාධිපතිතුමා සාමාන්‍යයෙන් අනිත් අය වගේ නෙවෙයි ඒක අපිට හොඳට පැහැදිලිව තේරෙනවා. දැන් මෙච්චර කාලේ රාජ්‍ය නායකයොත් එක්ක අරන් බලනකොට දසක ගානක් තිස්සේ ඒගොල්ලෝ සායවැය ඉදිරිපත් කළා. ඒගොල්ලෝ කරපු දේවල්, ඒගොල්ලෝ කරපු ව්‍යාපෘති, ඒගොල්ලෝ ගත ණය මුදල්, ඒවන් වෙච්ච සෙටේ මොකද්ද? ඒවා අරන් බලනකොට ඒවට වෙච්ච දූෂිතකම් අරගෙන බලනකොට සාපේක්ෂව ඒගොල්ලෝ අයවැයක් කියලා කරලා තියෙන්නේ ඒගොල්ලන්ගේ මඩතර කර ගැනීමකට යම් කිසි ව්‍යාපෘතියක් කරනවා කියලා කිව්වොත් ඒ ව්‍යාපෘතියත් පිටපස්සෙන් බලනකොට තිබිලා තියෙන්නේ දූෂණේ වංචාව කොමිස් ගහලා එක්ක එක භාගෙට නවත්තලා දැන් ගොඩාක් ඒවා සුළුවලි වගේ පෙන්නනවානේ. රාජ්‍යයේ මුදල් වලින් විනාශ කළ 2000 ගාණක් ගොඩනැගිලි වගේ ආයතන ගොඩක් පාර කියන්නේ ඒක නඩත්තු කරගන්න බැරි මට්ටමකට දාලා තියෙනවා. මේ වගේ බොහොම අඩුපාඩුකම් තිබුණා මේ සොරකම් වංචාවල් දූෂණවල් බදු මුදල් හරියට අය කරගත්තේ ඒවා හරියට රාජ්‍ය භාණ්ඩාගාරයට ගිහිල්ලා නැහැ. ඉතින් ඔය වගේ ප්‍රශ්න ගොඩක් වෙනවා. ඒක භාණ්ඩාගාර කිස්සෙච්ච භාණ්ඩාගාරනේ මේ ආණ්ඩුව ගන්නකොට තිබුණේ. ඉතින් අද වෙනකොට මේ දේවල් ඔක්කොම සම්පූර්ණම කරලා නැති වුණාට ඒවා සාධනීය මට්ටමට ඇවිල්ලා තියෙන ධනාත්මක මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඉතින් අනිත් එක තමයි ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු අයවැයත් එක්ක හරි පැහැදිලි කිරීමක් කළා හැම දෙයක් ගැන. හැම දෙයකටම පැහැදිලි කිරීමක් කියා පෙන්නලා දුන්නා මෙන්න මෙහෙමයි මෙච්චර මේකට අයවැයනේ මේ වගේ ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා අපිට මෙච්චර අනාගතේ ලැබෙන්න තියෙනවා අපි විඳන් කරන්න මෙහෙම ඒවා හරි පැහැදිලිව කිව්වා. හරි ට්‍රාන්ස්පරන්සි අයවැය එහෙම අරන් බැලුවා මිනිස්සු දොස් කිව්වට දැන් ඒ දොස් කියන්නේ කවුරුත් නෙවෙයි ඒ මෙච්චර කාලයක් ඔය අයවැය ඉදිරිපත් කළා ඕවට සම්බන්ධ වෙලා ඕවත් එක්ක හිටපු රාජ්‍ය වගේ ලොකු කට්ටිය. ඉතින් ඒගොල්ලන්ගේ කාලේ ඒගොල්ලෝ ඒ කියන විදිහට සාර්ථක දේවල් කළා නම් රටක බංකොලොත් වෙලා ඔය පැත්තට මේ ණය ගෙවා ගන්න බැරි තැනට අද වෙන්නේ නැහැ නේ. එහෙනම් ඒගොල්ලන්ට ඒ දවස්වල කරලා ඒ දිගටම
ඒගොල්ලන්ට ඒ බලේ රැඳිච්ච තිබෙන ජනතාව ඒගොල්ලන්ට එලවන්නේ නැහැ. ඇයි ඒගොල්ලන් එලෙන්නේ? ඇයි ලෝකෙට ණය ටික ගෙවා ගන්න බැරි තරම් විශාල ණය කන්දරාවක් කරගෙන ඒකෙන් කරපු දෙයක්වත් නැහැ නේ අන්තිමට. හැමතැනම පටන් ගත්ත ව්‍යාපෘති ටික එතනින් තැන් තැන් වල නවත්තලා ඒවන් කොමිස් ගහලා ඒවා හොරකම් අහුවෙලා මොකද ජාත්‍යන්තර මට්ටමින් ඉඳන් ඒවා එළි වුණානේ. ඉතින් ඒ වගේ දේවල් තිබිලා ඒව රටක් විනාශ කළා අනිත් එක මහ බැංකුවට වෙච්ච දේ සමහර පාලකයන්ගේ අතින් ඒව හොඳටම දන්නවනේ ජනතාව. එතකොට ඒවට මොකද වුනේ? ඒව එහෙනම් ඒගොල්ලෝ හොයන්න තිබුණේ. ඒගොල්ලෝ ඒ කාලේ වැරදි හදාගන්න තිබුණේ. හදාගෙන ඒගොල්ලෝ හරි තැනකට රට ඇවිල්ලා තිබුණා නම් ඔය තත්ත්වයට අද මෙහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක ඇවිල්ලා කොහොමකට බලන එකක්. ඇත්ත වශයෙන්ම කියනවා මම කියන්නේ මේ රජයේ සම්පූර්ණ 100% මේ අයව 100% අතිසාර්ථක යම් තැන්වල දුර්වලතාවල් තියෙනවා. ඒක අපි නැහැ කියන්නේ. ඒ වුණාට ඒ දුර්වලතාවල් වුණත් ඒක කරන්න දෙයක් නැති තරමට එතන ඒපත් වෙලා තියෙන්නේ. මොකද ලොකු බරක් තියෙනවා මේකෙන් මේ يعني ණය දහස් කරගන්න ඕනේ. ණය පොලි ගෙවන්න ඕනේ. එතකොට රටේ අනිත් දේවල් වලට මුදල් වෙන් කරන්න ඕනේ. ප්‍රතිපාදන ඒවා ඉතින් අරගෙන බලනකොට Tamanට ලැබිලා තියෙන ආදායම එතකොට බලාපොරොත්තු වෙන ආදායම ඒවා හරියට බැලන්ස් කරගන්න. නිකම් බොරුවට අර සමහරව පහුගිය කාලවල අය වැය කියනවා කියලා කොල කැලිටියක් අරන් ඉවිල්ලා ලෝකේ හිනස් ලෝක පාර්ලිමේන්තුවේ මේ රටේ මිනිස්සු හැමෝටම hina යන දේවල් කර කොමඩි කරපේව තිබුණා. ඉතින් ඒගොල්ලන්ට කිසිම අධ්‍යාපන මට්ටමක් මොනවාක්වත් කතා කරන්නවත් අඩු ගානේ එහෙම හැකියාවක් නැති සමහර පුද්ගලයෝ අද මුදල්ලම කියලා හිටියනේ. ඉතින් ඒකට සාපේක්ෂව වරන් බලනකොට මේ ජනාධිපතිවරයා කතා කරපු දේවල් එයා හැබැයි ඉදිරිපත් කරපු ඒ සාධනීය කරුණු වරන් බලුවම ඒක බොහොම ඇත්තවටම කියනවා නම් මේ අපිට සතුටු වෙන්න පුළුවන්. අපි ජනතාවක් වශයෙන් අපිට සතුටුයි. අපි කියන්නේ අපිට මේ සියලු දේ ලැබුණා අපිට අරුපාරුකම අනන්ත අප්‍රමාණ තියෙනවා. ලැබිච්ච දේවල් අනන්ත දේවල් බලාපොරොත්තු වෙලා අපෙන් ලැබිච්ච දේවල් කියනවා. ඒ වුණාට ඒ සියල්ලම එකපාරම සියලු දෙනාම සතුටු කරන්න පුළුවන් තරම් මේක විශ්වකර්මයක් නෙවෙයිනේ. මේ වැටිච්ච රට ගොඩ ගන්න ගමන් ඉස්සරහට අඩියෙන් අඩියෙන් යන්න ඕනේ. එකපාරට පයින්න බෑනේ. මේක දුරපුරයක් කරන්න බෑනේ. එහෙම කරන්න පුළුවන් කමක් නැහැනේ. එහෙම කරන්න පුළුවන් වුණා නම් ඔය දැන් අවුරුදු දසක් ගානක් ඉස්සර ඔය කැලේ සහ පාර්ලිමේන්තුවේ ඉන්න මිනිස්සු ඔය ටික කරන්න තිබුණා. අයියෝ ඔය ටික නොකර දැන් මේ නන්නත්තර වෙලා බොරුවට අතන මෙතන මේ වොයිස් කට් මිලි කෑ ගහන්න ඕනේ නැහැනේ. අඩපාඩු වෙන්න පෙන්නේ. ඉතින් ඒක නිසා මිනිස්සු වුණාම දැන් අපේ රටේ බහුතරයක් මිනිස්සුන්ට මොලේ කියනවා ඉස්සර වගේ නෙවෙයි කල්පනා කරනවා මිනිස්සු. කල්පනා කරලා මිනිස්සු දැන් තේරුම් ගන්න තියෙන්නේ මේක කරන්න පුළුවන් මේ විදිහට තමයි. ඔය කයිවාරු ගහන මිනිස්සු, කෑ ගහන මිනිස්සු, මහා උස්තාල්ල, මහා ලොකු රාජ්‍ය පරිපාලකයෝ ඔය කියන කට්ටිය දැන්වත් පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න මේ මනුස්සයට මේ අවුරුදු පහම එක් කරගන්න දෙන්න. නිකන් එහෙම මේ කකුලෙන් යද්ද කියලා ඕගොල්ලන්ට මේක වටන්න බෑ. අත්ත වශයෙන්ම ජනතාව ඇත්ත නැත තේරුම් අරගෙන ඉන්න ජනතාව තේරෙනවා ඕගොල්ලෝ මොනවද කරේ දැන් මේගොල්ලෝ මොනවද කරන්නේ කියලා තේරෙනවා. ඒ නිසා ඒක පොඩ්ඩක් මේ නිකන් කවුට්ටු දෙන්න එපා. ඔය වගේ ඇවිල්ලා කෑ ගහලා අපි ඉස්සර මෙහෙමයි කළේ අපිට මෙහෙම කරන්න දෙනවා. අපේ ඉස්සරහට කරන්න හදන්නේ මෙහෙමයි. අපේ ඉස්සරහට කරන්න ඕනේ නැහැ. තිබිච්ච කාලේ කරන්න දෙක. තිබිච්ච කාලේ කරන්න දැන් බොරුවට මේ මෙතනින් මිනිස්සු ආයෙරවටලා ඒ කාටවත් කරන්න දෙන්නේ. මොකද පහුගිය අයවැල හැම එකෙම අපි දැක ප්‍රධානම දෙයක් තමයි Tamanට කොට්ටිය වෙන් කරගත්තේ. ඔය පාර්ලිමේන්තුවේ කියමතුවේ ජනාධිපතිවරයාට මෙච්චර ඒගොල්ලන් පුද්ගල පිළිදන් වලට හැමදාම ඒව වැඩි කර වාහන ගෙන්න ඔය සුපෝභෝගී ජීවිත ගත කරන්න මිනිස්සුන්ගේ ධනෙ සූරා කෑවා. අපේ බදු මුදල් වලින් ඒගොල්ලෝ කැපවෙන්නේ. දැන් ඒක එහෙම වෙලා නැහැනේ. දැන් හරියට ඉන්න අයට එකම සුපෝභෝගී වරක් අත දීලා නැහැ කාටවත්. අනිත් එක හොරකම් කරන්න බෑ. ඒක අනිවාර්යයෙන් හොරකම් කරන්න බෑ කියන එක දන්නවා. ඔය දැන් කවුරුත් කෑ ගන්නතර ඊතරේට මාළමාවෙන් මන්ත්‍රීවරියක් අහුණා කියලා. හරි ඒක අත්‍තර හොඳයි. මොකද ඉතින් මේ රටේ ඉඳන් ආව මිනිස්සුනේ ඔය හැමෝම. ඉතින් යාව කියලා යාව කවුරුත් ගිහලා හෙලිකොප්ටරෙන් කියලා බදාගත්තේ නැහැ. යාව සුද්ධ කරෙත් නැහැ. ඉතින් එහෙම අපත මිනිස්සු ඕකට රිංගලා තියෙනවා. කොයි දෙයකට මලකටක් පණුව රිංගනවනේ. ඒ වගේ තමයි ඉතින් පණුව රිංගලා හිටියොත් පණුව වැදලා එළියට දානවා මිසක් ඊට වගේ දෙයක් කරන්න බෑනේ. හොඳයි තව ඉන්න පුළුවන්. තව නීති විරෝධී වැඩ කරන අය නීතියට පටගෙන ඉවර කරන ඔය සේරම ඇදලා අරන් එළියට දාලා එක ඉන්න කට්ටිය ඉන්න හොඳ කට්ටියක් ඉන්නවනේ. ඔය අතර ඒ කට්ටිය එකතු වෙලා මේ රජේ ඉදිරියට අරන් යන්න පුළුවන්. මිනිස්සු එක තේරුම් ගන්න තියෙන්නේ. ඒ වගේ අපත වැඩ කරපු මිනිස්සුන්ට මේ ඉදිරි ගමනක් නැහැ. අනිත් රජවල වල තිබුණේ සේරම චෞර වලල්ලක් කියලා මිනිස්සු කිව්වේ. චෞර වලල්ලක් හදන්නේ දැන් ඒ චෞර වල නෑ. මේක ඇස්සේ කොහේ හරි ඉතියොත් එම් පණුවේ මේක විනාශ කරන්න දෙන්නේ නැහැ. ඇදලා ඉන්න දානවා. ඒක මේ එන මිනිස්සුන්ගේ දූෂිතකම ඒක. ඒක ඒ මිනිස්සුන්ගේ දූෂිතකමෙන් ආවට මේ රජේ දූෂිත නැත්තම් මේ රජේට පුළුවන් ඒ වගේ කුණු වල ටික සුද්ධ කළා තමන්ගේ ගමන යන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒකට කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. ඒ නිසා මේ අපි ඇත්තවසම කියනවා ජනාධිපතිවරයා හැම පැත්තෙම මිනිස්සු ගැන හිතලා තියෙනවා. විශේෂයෙන් අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිට බඩු මිලම ප්‍රශ්නේ නෙවෙයි මොකද මිල මං කියන්නේ ඒක අනිවාර්යෙන් මිනිස්සු ජීවත් වෙන්න එහෙම නෙවෙයි. මේ රට සුද්ධ කරලා හදන්න හදන
අවස්ථාවේ ඒකට ඉඩ දෙන්න ඕනේ. ඒක ලොකු දෙයක් අපිට කරන්න අපිට බය නැතුව රටේ අපි දැන් මේ විදේශගත වෙලා ජීවත් වෙනවා අපිට ඒක හොඳට දැනෙනවා. අපි මේ රටවල වල අපිට ඒවා නීතිය හැමදේම ක්‍රියාත්මක වෙලා අපිට බයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් පිටරට විදේශගත වුණා. ඒ අපේ රට ඇතුළේ අපිට එහෙම ජීවත් වෙන්න නිදහසක් තිබුණේ නැහැ. පහුගිය කාලේ අපිට අඩු ගන්න පාරක වල හවස ගෑනු කෙනෙකුට පාරක බහලා යන්න බෑ. එතකොට මේ එළියේ රෙද්දක් වල්ලා කියන්න බෑ. ගෙදර දොරක් ගැනලා කරලා තිබ්බොත් පාරේ රත්තරන් බඩුවක් දාගෙන ඉඳපෝ වගේ මහා ප්‍රශ්න ගොඩාක් තිබුණා. ඒව සුද්ධ කරන්න ඕනේ. ඔය ඉන්න අපරාධ තේරම රැල්ලට හේතුවේ කුඩු මත් කුඩු. ඒක තමයි ලොකුම වෙන හුරුකම තියෙන්නේ. ඒ මත් කුඩු එතකොට පාතහයි. ඔය දෙක නවත්තලා නැවතුවට පස්සේ ඔය රට බොහොම ඔය තියෙන කැලබිලිවත් එදිරි වෙලා සංසුන් වෙනවා. එදායින් පස්සේ ඒ රට ක්‍රමානුකූලව ඉහළට යයි. ආර්ථික ප්‍රශ්න ගොඩක් තියෙනවා අපි නෑ කියන්නේ. අපිටත් ආර්ථික ප්‍රශ්න තියෙනවා හැමෝටම තියෙනවා. ඒව ක්‍රමානුකූලව විශ්ලේෂණ සාමකාමී රටක් ලස්සන රටක් කාටත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. අපි කවුරු අරයට මෙයාට ಜಾති ආලක එක්කෙනාට අපහාස කරගෙන ඒව මේ පෝස්ට් හදලා මේ සමාජ මාධ්‍යවල කියා කර එක ආගම් ಜಾති වලට අපහාස කරගෙන ඕවා දැන් කරන්න බෑනේ. අපි කවුරුත් එක මිනිස්සුනේ. අපි කවුරුත් ඒ රටේ ඉවිච්ච මිනිස්සු. අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ. අපිට ජාතිවාදයක් අවශ්‍ය නැහැ. යාපනයේ ඉඳන් උතුරු දකුණ හැමෝම එක මිනිස්සු විදියට ඒ මිනිස්සුන්ට සලකනවා. ඒ වගේ අම්කරුවන්ට බොහොම අත්වශයෙන් මේ රටේ ගොඩක් සහනසලසල දීලා තියෙනවා. ඒ වගේ දුප්පත් මිනිස්සුන්ට අත්වශයෙන් කියනවා පාර යන සුරකෑර පවා ඒ ගැන කිව්ලා කියනවා. ඉතින් ඊගෙම බැලුවාම අත්වශයෙන් මේක සාර්ථකයි. අපි කියන්නේ අඩුපාඩු නැහැ කියලා. අඩුපාඩු නැත්තේ වුණා කියන්නේ සාර්ථක ගමනක්. අපි ඒකට සුබ පතනවා. අපිට ඔය කලින් ඉඳලා කෑ ගහන උස්තාල්ලාගෙන් එක වැඩක් නැහැ. අපි ජනතාව වශයෙන් අපි කියන්නේ බහුතරයක් අපිට තේරෙනවා කතා කරන විදිහට ඒක තේරුම් ගන්න තියෙන්නේ කියලා. ඒ නිසා අපි සුබ පතනවා රජයට ජනාධිපතිවරයාට මේ අවුරුදු සාර්ථකව මේක කරගෙන යන්න අපි ගන්නවා පුළුවන්කම තියෙනවා රටේ කරනවා ඒක. ඒ නිසා කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. ඔය කාගේවත් කෑගේ කිලිටි පිළිවෙලට කිසි කෙනෙක් කරන්න එපා කියලා අපි අනිවාර්යෙන් ජනතාවගෙන් අපි හැමෝම අපි සහෝදරයෝ අපි රටේ අපි ශ්‍රී ලාංකික මිනිස්සු අපි ශ්‍රී ලාංකික විදිහට මේ රජය ආරක්ෂා කරනවා. ඒගොල්ලන්ට ඒ දේ හරියට කරගෙන යන්න දෙන්න. මොකද මේක හොරගම් කරන්නේ නැහැ. දැන් කවුරුත් එහෙම හොරු නැහැ. ජනාධිපතිවරයා කියන්නේ හොඳ පිරිසිදු මිනිස්සෙක්. පිරිසිදු දයාවක් තියෙන මිනිස්සෙක්. ඒ ඉන්න අමති මණ්ඩලය වුණත් එහෙම තමයි. මේ වගේ දේවල් නැහැ. අපිට එතකොට ආරක්ෂක අංශව හැමතැනම දැන් සුද්ධ කරමින් පවතිනවා. ඒවල ප්‍රධාන ඉන්න අය හරියට ටික කරගෙන යනවා. ඉතින් ඇතුළේ ඉන්නවා කල්පණු ටික අයින් කරලා දාලා අපි මේ ගමන යමු. එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.